හැබැයි අපේ මම බොහොම අහලා තියෙනවා මේ ශාසනයෙන් කෙනෙක් සිල් රකින්න හදනකොටත් කියන ඕ සීලේ වැඩි අල්ල ගන්න එපා. ඕ සීලබ්බත පරාමාස කියනවා. ටිකක් වැඩිපුර සිල් රකින්න හැදුවොත් මොන අගතිගාමී වෙන්න හදනවා කියනවා. බලන්න මේ සීලබ්බත පරාමාස කියන වචනයත් දූෂණය කළා. දැන් ඒ වචනේ අර්ථය විනාශ කරනවා. සීලබ්බත පරාමාස කියන්නේ මේ හොඳට සිල් රකින්නවා කියන එක නෙමෙයි. මේ ශාසනයෙන් බැහැර වූ එකයි පෙන්වන්නේ. ඊතෝ බහිද්දා සමන බ්‍රාහ්මනානම්. මේ ශාසනයෙන් බැහැර ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ සීලෙන් හෝ වෘතයෙන් සවිසුද්ධත්වයක් සෙවීම ප්‍රාර්ථනා කරන බවක් තියෙනවද? එබඳු වූ දිට්ඨියක් හොඳට තේරුම් ගන්න. අන්න ඒ දිට්ඨිය ගැන මේ කියන්නේ. මෙහෙම හිතන්නකෝ දැන් අපිට සුප්‍රකට උදාහරණයක් ගන්නකෝ නිගණ්ඨනාත පුත්තගේ චර්යාව නේ. එහෙම නැත්නම් අර අජව්‍රත ගෝව්‍රත වගේ රැකපුවා අපි දන්නම කතානේ මේවා. එහෙම හිටියානම් තමයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ කියලා යම් දිට්ඨියක් ඇති කරගත්තොත්. අන්න ඒ දිට්ඨිය තමයි පින්වතුනි. ඒකයි මේ කියන්නේ ඒව රූපා දිට්ඨිය. ඒ බඳු දිට්ඨියක් තියනවාද? ඒ දිට්ඨිය තමයි සීලබ්බත පරාමාසය කියන්නේ. එතකොට මේ හැසිරීම මොකද්ද? දැන් අජව්‍රතයක් රැක්කොත් ඒක පින්වතුනි අකුසල සීලය. අකුසල සීලයෙන් තමයි මෙබඳු සීලයෙන් තමයි මව සවිසුද්ධත්වයට පත් වෙන්නේ කියලා දිට්ඨියක් ඇති කරගත්තම ඒකට කියනවා සීලබ්බත පරාමාසය දිට්ඨිය. ඒක අකුසල සීලය එකක්. එබඳු වූ දිට්ඨිය, ඒ පිළිබඳව තියෙන දිට්ඨිය තවත් එකක්. එතකොට දිට්ඨියෙන් යුක්ත පුද්ගලයා තමයි ඒ අකුසල සීලය සමාදන්වගෙන රකින්නේ. පැහැදිලි නේද? ඒ නිසා මින් පස්සේ කාටවත් කියන්න එපා බොහෝම උද්‍යෝගයෙන් සිල් රකින්නවා නම්, ජීවිත පරිත්‍යාගයෙන් ශික්ෂා පූර්ණය කරනවා නම්, ඒ වගේ කෙනෙකුට කියන්න එපා පින්වතුනි සීලබ්බත පරාමාසය කියලා. ඒ සත්පුරුෂයා තමන්ගේ සීලය හොඳින් දියුණු කරගෙන යන්නේ. දැඩි කොට ගන්න එපා කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. ඒ මොනවද? දැඩි කොට ගැනීම තියෙන පිංගුතුනේ දිට්ඨි සහගතව. ඔය දිට්ඨි ටික දුරු කරලා සම්මා දිට්ඨිය පිණිස අදිෂ්ඨානින් වීරියෙන් කටයුතු කරන එකට කියන්නේ නෑ වරදවා ගත්තා කියලා. ඒක නියම ගැනීම. ඔය තුන්වෙනි කාය ග්‍රන්ථේ. හතරවෙනි එක පින්වතුනි ඉදං සච්ඡාබි නිවේසෝ කායගන්තෝ. මේකමයි ඇත්ත අන්න ඒවා හිස් කියලා කියන කාය ග්‍රන්ථය. ඉදං සච්ඡාබි නිවේසෝ කායගන්තෝ. එතකොට මේකම තමයි හරි කියලා අභිනිවේෂණයෙන් ඉන්නවා. එයා දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නවා මේකම තමයි හරි කියලා. ඒකට කියනවා කාය ග්‍රන්ථය. ඉදන් සච්ඡාබි නිවේස කාය ග්‍රන්ථය. කියන්න හරි කනගාටුයි පින්වතුනි මම ඊයේ පෙරේදා එක දේශනාවක් ඇහුවා. පෙනුමනම් හාමුදුරු කෙනෙක්ගේ පෙනුම තමයි. අදහසින් නම් ස්වාමීන් වහන්සේ නමක් කියන්න සුදුසු නැහැ. ඒ දේශනාව තුළ සම්පූර්ණයෙන්ම කියන්නේ ධර්මය කියලා දැන් හිතන්නකො චතුරාර්ය සත්‍ය කියලා. චතුරාර්ය සත්‍ය තමයි හරි කියලා හිතන් හිටියත් ඉදන් සච්ඡාබි නිවේස කාය ග්‍රන්ථය වගේ හැටියට හඳුන්වන්නේ. කොයිතරම් මිත්‍යා ලබ්ධිද මිනිස්සුන්ට කියන්නේ කියලා බලන්න. හැබැයි මම ඒක දැක කමෙන්ට්ස් ටිකක් නම් තියෙනවා ටිකක් බණ දහන් දන්න පිරිසක් කමෙන්ට්ස් කරලා තිබුණා. ඔබ වහන්සේ සම්මාදිට්ඨි සූත්‍රය බලන්න සම්මාදිට්ඨිය විස්තර කරලා තින්නේ කොහොමද කියලා මේ එක විකාර කියන්නේ නැතෝ කියලා. මම හිතන්නේ බණ දහන් කියව පිරිසක් ඒක දැකලා කමෙන්ට්ස් කරලා තිබ්බා මම දැක්කා. නමුත් බොහෝ දෙනෙක් දන්නේ නැහැ පිංගුතුනි සිවුරක් දරාගෙන කිව්වම හිතන්නේ අනිත් එක මේ අපි වගේ ගුරු සිවුරුත් පොරවලා ආරණ්‍යක පෙනුමගෙනුත් ඉන්නකොට හිතන්නේ මේ මහා බණ භාවනා කරගෙන ඉන්න මහා උත්තම චරිත කියලා මිනිස්සු හරි ඉක්මනට රැවටෙනවා. හරිම කනගාටුයි පිංගුතුනි. අන්තිමට මිනිස්සුන්ට දාන අදහස මොකද්ද? බුදුහාමුදුරු හරි කියලා හිතුවත් කාය ග්‍රන්ථයකට අහු වෙලා. ධර්මය හරි කියලා හිතුවත් කාය ග්‍රන්ථයකට අහු වෙලා. දැන් එතකොට ඉතින් හැසිරෙන්න තරක් නැහැනේ. සම්පූර්ණම මිත්‍යා දෘෂ්ටියකට නෙමෙයිද මනුස්සයන් ගෙනියන්නේ.
ඒ නිසා බොහොම කනගාටුයි මේ වගේ කාලවල ඒ වගේ දේ තියෙනවා. ඔගොල්ලෝ තේරුම් අරගන්න මොකද්ද මේ කාය ග්‍රන්ථයේ හැටි කියලා. විස්තර තියෙන මෙහෙමයි. සස්සතෝ ලෝකෝ ඉදමේව සච්ඡම් මෝග මඤ්ඤන්ති වා. මේ ලෝකය ශාස්වතයි මේකමයි ඇත්ත අන් සියල්ල බොරු. දැන් මොකක්ද එයාගේ ඇත්ත උනේ? මේ ලෝකේ ශාස්වතයි කියලා ගත්ත එක. ශාස්වත දෘෂ්ටියක් අරගෙන ඒ ශාස්වත දෘෂ්ටියම තමයි හරි අනික් සියල්ල වැරදි කියනවා නම් ඒක මොකද්ද? ඉදන් සච්ඡාබිනිවේෂ කාය ග්‍රන්ථය. දැන් මේ මිත්‍යා දෘෂ්ටි පිළිබඳවයි එක කියන්නේ පින්වතුනි. එතකොට මේ චතුරාර්ය සත්‍ය තුලින් මට නිවන් දකින්න පුළුවන් කියලා ගන්න එක එහෙම නෙමෙයි. ඊළඟට බලන්න. අසස්සතෝ ලෝකෝ ඉදමේව සත්‍යම් මෝග මඤ්ඤන්ති. ලෝකේ අශාස්වතයි. මරණ පස්සේ ඔක්කොම ඉවරයි. ආයෙ මොකුත් නැහැ. අර මේ කාලේ කියවෙන්නේ වගනේ පව් කියලාකුත් නැහැ, පින් කියලාකුත් නැහැ. ඔය බොරු. මේ හාමුදුරුවෝ පස්සේ කාලේ දාන ගෙන්න ගන්න හදාගත්තේ ඒවා. බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ. මරුණාට පස්සේ මුකුත් නැහැ කියලා කියනවා ඉන්නේ. අන්‍යාගම් වෙනුවෙන් කටයුතු කරන අය සිවුරු දරාගෙන. කොහොම හරි දැන් එහෙම උච්ඡේද දෘෂ්ටියක් අරගෙන පිංගුතුනේ කවුරු හරි ඒකමයි නිවැරදි කියලා ගත්තොත් අන්න ඒවට කියනවා කාය මේ ඉදමේව මේ ඉදන් සච්ඡාබිනිවේෂ කාය ග්‍රන්ථය කියන. ওই විදිහට ලෝකය අන්තවත්, ලෝකය අනන්තවත්. ඊළඟට තන් ජීවන්තං ශරීරං, ජීවයයි ශරීරයයි එකමයි. ජීවය අනිකක්, ශරීරය අනිකක්. ඔය විදිහට පින්වතුනි අර සත්‍යය මරණින් මත උපදිනවා, සත්‍යය මරණින් මත උපදින්නේ නැහැ. මෙන්න මේ වගේ දෘෂ්ටියෙන් අරගෙන ඒ බඳු දෘෂ්ටීන් තරකොට ගත්තම ඒකට කියනවා මොකද්ද? ඉදං සච්ඡාබිනිවේෂ කාය ග්‍රන්ථ කියන. දැන් ඔතනින්ම පුළුවන් ඕනනම් මේ වැරදි අදහසක් ගන්න. ඇයි මේ තියෙන්නේ කොහොමද? ඒක පෙන්වන්නේ කොහොමද? මෙන්න මෙහෙම තියෙන්නේ. හෝති තතහගතෝ පරම්මරණා ඉදමේව සත්‍යම් මෝග මඤ්ඤන්ති. ඔන්න වගේ තැන් අරගෙන තමයි අර මිත්‍යා දෘෂ්ටි කියන්නේ. හෝති තතහගතෝ පරම්මරණා කියන්නේ පිංගුතුනේ එතන තතහගත කියන්නේ සත්වයා කියන අදහසින්. ඒ pāli වචනේ එතන අදහස සත්වයා. සත්වයා මරණින් මත්තේහි වේ කියන මේ අදහසමයි හරි. අනික් ඒවා වැරදි කියන එක මොකද්ද? ඉදන් සච්ඡාබිනිවේෂ කාය ග්‍රන්ථ. දැන් ඔයගොල්ලන්ට තියෙන අදහස මොකද්ද? මැරලා උපදිනවනේ. එතකොට සත්වයා මරණින් මත්තේ උපදී මෙහෙමයි සත්‍ය අනික් ඒවා වැරදි කියලා ගන්න එක ඉදන් සච්ඡාබිනිවේෂ කාය ග්‍රන්ථයක්. ඒක දුරු කරන්න තියෙන්නේ. දැන් එතකොට ඔයගොල්ලෝ අතහරින්න ඕනේ මොකද්ද? මරණින් මත්තේ උපදිනවා කියන එක. ඔහොම කියලා බැරිද පින්වතුනි මිත්‍යා දෘෂ්ටියකට දාන්න? ඇයි මේ බණපද කෙලිම පොතේම තියෙනවනේ. ඉතින් මේ දැන් ඕගොල්ලෝ ධර්මයක් එක්ක ජීවත් වෙන ධර්මයක් හදාරන පිරිසක් හින්දා හොඳයි. නැත්තම් සාමාන්‍ය කෙනෙකුට මේ pāli වචන ටිකක් පෙන්නලා විස්තරයක් නැහැනේ. කියලා ওই ටික කියපු ගමන් මිත්‍යා දෘෂ්ටි වෙන්නේ දැත්තටම බුදුහාමුදුරුවෝ කියලා නෑනේ එහෙනම් කියලා හිතනවනේ. භාගතුන් වහන්සේ දේශනා කළා නෑනේ මේ බොරුනේ හාමුදුරුවෝ කියන්නේ කියලා හිතනවනේ. පොතේම තියෙන හින්දා. මෙතන කියන්නේ පින්වතුනි මේ අර මේ සාමාන්‍ය අදහසකින් කතා කරන තැනක් නෙමෙයි මේ. දැන් බුදුරජාණන් වහන්සේ සත්වයා කියන කතාව විග්‍රහ කරේ මහා ගැඹුරු සන්දර්භයක් එකනේ පටිච්ච සමුප්පාදය කියන එකත් එක්කනේ විස්තර කරන්නේ. පටිච්ච සමුප්පාද හේතුඵල ධමයක් ක්‍රියාත්මක වෙන තැනක අවිද්‍යාව නිසා සත්වයෙක් කියලා රැවටීමක් තියෙනවා. ඒ අවිද්‍යාව දුරු කරගෙන මේ දුකෙන් නිදහස් වෙන්න කියලා දේශනා කරන්නේ. හැබැයි ওই අවිද්‍යාව දුරු කරගන්න බැරි වුණොත් මොකද තත්ත්වය? බැරි වුණොත් අපිට වැටහෙන්නේ අපි ඉන්නවා කියලාමයිනේ. සත්වයෙක් ඉන්නවා. දැන් මේ සත්වයෙක් ඉන්නවා කියන රැවටීම යටතේ ගත්තම අද සත්වයෙක් ඉන්නවා නම් ගිය ජීවිතෙත් ওই විදිහටම සත්වයෙක් හිටියා මතුවටත් සත්වයෙක් ඉන්නවා තමයි. ඒ කියන්නේ අපේ සම්මුති දර්ශනය අනුව ගත්තම පින්වතුනි අපි අතීතෙත් හිටියා දැනුත් ඉන්නවා අනාගතෙත් ඉඳීවි.
පරමාර්ථ ධර්මයට සාපේක්ෂව ගත්තම අතීතයේ කවරෙක් ඉන්නද මතුවට කවරෙක් ඉන්නද දැනුද සත්වයක් නොලැබෙන කල්හි. ඔකනේ කතාව තියෙන්නේ. එතකොට පරමාර්ථ විග්‍රහය සහ සම්මුති විග්‍රහය කියන එක දෙකක්. සාමාන්‍ය ලෝකයා සත්වයක් ඇත්තාමයි ආත්මයක් සදාතනිකයි කියන දෘෂ්ටියෙහි පිහිටලා. ඒ කියන්නේ දැන් අර සදාතනික ආත්මයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න සත්වයා සමග ඒබඳු වූ දෘෂ්ටියක් මත පිහිටලා කෙනෙක් හිතනවා නම් සදාතනිකයි සත්වයා මරණින් මත්තේ වෙනවමයි. එහෙම නැත්නම් මේ ආත්මේ සිඳිලා බිඳිලා වෙනසිලා යනවමයි කියලා ගත්තොත් ඒක දෘෂ්ටියකට වැටෙනවා. පැහැදිලි නෑ නේද? පැහැදිලිද? පින්වතුනි කම්මස්සගත සම්මාදිට්ඨිය සහ ශාස්ත්‍රත ඔය මේ මිත්‍යා දෘෂ්ටි කියන එක දෙකක්නේ. කම්මස්සගත සම්මාදිට්ඨියදී මොකද වෙන්නේ? කර්මයට අනුව විපාකයක් තියෙනවා කියලා දන්නවා. ඒ නිසා අද කුසල අකුසල කරොත් මත්ෙහි විපාකයන් එළඹීමක් තියෙනවා කියලා එතෙන්ට නුවණ තියෙනවා. ඕක නුවණක්, ඕක සම්මාදිට්ඨිය. හැබැයි අතනදී මේ මිත්‍යා දෘෂ්ටි කතාවටදී වැටෙන්නේ එහෙම නැතුව මේ සත්ව කියන භාවයක් ස්ථිර සත්වයේගේ පැවැත්මක් කියන අදහසක පිහිටලා ඇත්තා වූම ස්ථිරසාර වූම සත්වයක් කියන තැන ඉඳලා ඒ සත්වයාගේ සදාතනික පැවැත්මක් හෝ සිඳ බිඳ යෑමක්. අන්න ඒ වගේ තැනකට යනකොට ඒක මිත්‍යා දෘෂ්ටියකට වැටෙනවා. අන්න ඒ අදහසම තරකොට ගත්තොත් එහෙම එයා වැටෙන්නේ ඉදං සච්චාබිනිමේෂ කාය ග්‍රන්ථයට. ඉතින් ඕක දෙපැත්තට වෙන් කරලා ගන්න ඕන එකක්. එහෙම නොගෙන ව්‍යංජන ඡායාවෙන් අර්ථකථනය කරන්න ගියාම තමයි ගොඩක් වෙලාවට වරද්ද ගන්න. දැන් ඔය පින්වතුනි අපි කතා කළේ මොකද්ද? කාය ග්‍රන්ථ 4 ගැනනේ. ග්‍රන්ථ 4. ඊට පස්සේ මේ ගන්තනීය කියන තැනට එන්නේ. ඒක මතක තියාගන්න. කතමේ ධම්මා නෝගන්තා. තේරුම මොකද පින්වතුනි? ග්‍රන්ථ නොවන ධර්ම මොනවද? දැන් අපි ග්‍රන්ථ 4ක් කතා කරානේ. ඒවා ග්‍රන්ථ ධර්මයක්. දැන් කියනවා ග්‍රන්ථ නොවන්නේ මොනවද? මොනවද පින්වතුනි ග්‍රන්ථ නොවන ධර්ම? තපෙත්වා ගන්තේ. ග්‍රන්ථ 4 හැර අවශේෂං අකුසලං. තව අකුසල මොනවා හරි තියෙනවා නම් ඒ ඔක්කොමත් චතුසු භූමීසු කුසලං. 4 භූමියටම ඇති කුසල් තියෙනවා. කුසල් කියනවා පින්වතුනි ග්‍රන්ථ නෙමෙයිනේ. නේ 4 භූමියට කියනකොට භූමි 4 මොකද්ද පින්වතුනි? කාම භූමි, රූප භූමි, අරූප භූමි, අපරියාපන්න භූමි. අපරියාපන්න භූමි කියන්නේ ආර්ය භූමියට. මාර්ගඵලලාභී භූමියට. එතකොට මේ භූමි 4ෙම කුසල් තියෙනවනේ. කාම භූමියත් කුසල් තියෙනවා, රූප භූමිය, අරූප භූමියත් කුසල් තියෙනවා, අපරියාපන්න භූමියත් ලෝකෝත්තර කුසල් තියෙනවා. මෙන්න මේ 4 භූමියට අතුලත් කුසල් ටිකක්. ඊට පස්සේ චතුසු භූමිසු විපාකෝ විපාකා. ඒ 4 භූමියටමයි විපාකක් තියෙනවා. භූමි 4ටම විපාක තියෙනවද පින්වතුනි? කාම භූමිය නම් විපාක තියෙනවා කියලා දන්නවනේ. රූප භූමියේ තියෙනවා. ඇයි? රූපාවචර ධ්‍යාන උපදව ගන්නවා කියන්නේ රූපාවචර කුසල් කරනවා. ඒ කුසල් කිරීමේ විපාක තමයි රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින එක. ඒකෙත් විපාකයක් තියෙනවා. අරූපාවචර කුසල් කළාම අරූපාවචර යෙහි උපදිනවා. ඒක විපාකය. එතකොට මේ කාම රූප අරූප කියන භූමි තුනේ කුසලක් තියෙනවා, විපාකත් තියෙනවා. අපරියාපන්න භූමිය ඒකත් තියෙනවා. මේ මාර්ගයේ වඩනකොට මාර්ග කුසල් තියෙනවා, ඒකේ ප්‍රතිඵලයක් තියෙනවානේ. එතකොට ওই විදිහට 4 භූමියෙම විපාකයන් තියෙනවා. චතුසු භූමිසු විපාකෝ. තීසු භූමිසු කිරියා ව්‍යාකතං.
මේ වචන චුට්ටක් නුහුරු වෙන්න පුළුවන් කාලයක් බණ අහගෙන යනකොට පුරුදු වෙයි. ඒ නිසා වචන වලට ලොකුවට බය ගන්න එපා. දැන් මේක ටිකක් අමාරුයි වගේ කියලා. ටිකක් හුරු වෙන්න ඕන පින්වතුනි. ක්‍රියාසිත කියලා කොටසක් අපි කතා කරනවානේ. ක්‍රියාසිත කියන ඒවා පින්වතුනි කුසලුත් නෙමෙයි, අකුසලුත් නෙමෙයි, විපාකත් නෙමෙයි. ක්‍රියාසිත කියන ඒවා නේව කුසලං, නා කුසලං, නච කම්ම විපාකං. කුසලුත් නෙමෙයි ඒවා. අකුසලුත් නෙමෙයි. විපාකත් නෙමෙයි. හැබැයි එහෙම සිත් කොටාසයක් තියෙනවා ක්‍රියාචිත්තයන් කියන. අන්න ඒ ක්‍රියා අව්‍යාකෘත ටිකක්. රූපංච නිබ්බානංච රූපය සහ නිර්වාණය. මේව මොනවද? ඉමේ ධම්මා නෝගන්ථා. මේවා ග්‍රන්ථ නෙමෙයි. පැහැදිලිද? ඇයි පින්වතුනි ග්‍රන්ථ 4යිනේ තියෙන්නේ. ඒ ග්‍රන්ථ 4 අයින් කරාම අනිකුත් ලෞකික ලෝකෝත්තර ඔක්කොම ඇතුළත් වෙන්නේ මොනකටද? ග්‍රන්ථ නොවන ධර්මයන්ට. පන්තියක ඉන්නවා විවිධ ළමයි. ඒකෙන් සමන් කියලා එක ළමයෙක් ඉන්නවා. සමන් හැර අනික් අය කවුද කියලා ඇහුවොත්? සමන් නොවන අය කවුද කියලා ඇහුවොත් කියන්න වෙන්නේ? එයා හැර අනික් ඔක්කොම ටිකනේ. අන්න ඒ වගේ තමයි. ග්‍රන්ථ ටික හැර, ග්‍රන්ථ 4 හැර ඊටු සියල්ලම නෝ ග්‍රන්ථ කියන ග්‍රන්ථ නොවන ධර්ම යටටයි සලකන්නේ. පැහැදිලි නේද මෙන්න? එතකොට මේ ග්‍රන්ථ නොවන කියනකොට මතක තියාගන්න සතර භූමියට අයිති ග්‍රන්ථ හැර අනික් සියල්ලම ඇතුළත් වෙනවා. ග්‍රන්ථ 4 හැර සතර භූමිය ඔක්කොම ඇතුළත් වෙනවා. මේ ග්‍රන්ථ නොවන කියනකොට. අකුසල සිත්. ඔව් අකුසලං කියනකොට හැම වෙලාවකම අකුසල සිත් ටිකට කියන්නේ. මොකද අකුසල කුසල් කියලා කියන්නේ සිත් වලටයි. සිත සහ ඒ සිතේ යෙදිච්ච චෛතසික ටිකත් එක්කම. මේක මොනවාර තියෙනවද ගැටලුව? මල්ලිකානෝන මොනවාර තියෙනවද ප්‍රශ්නේ? නෑ භූමි තුනකයි යෙදෙන්නේ. තීසු භූමිසු කියන්නේ ඒකයි. කාමාවචරෙත් ක්‍රියාසිත තියෙනවා. දැන් ඔය මහා කුසල් සිත් 8 තියෙන්නේ. මහා කුසල් සිත් 8 වගේම ඒ බඳු ඌම ක්‍රියාසිත 8ක් තියෙනවා. ඒ කියන්නේ සෝමනස්සාගත ඥාන සම්පයුක්ත අසංකාරික කිරිය චිත්තය කියලා එකක් තියෙනවා. මොකද නෝන? භූමි 4ම යෙදෙන්නේ. අපරියාපන්න භූමියෙහි ක්‍රියාසිත යෙදෙන්නේ. අපරියාපන්න භූමියේ තියෙන කුසල් සිත් 4යි විපාක සිත් 4යි. ඔය ටික තමයි තියෙන්නේ. තුන් භූමියට තමයි ක්‍රියාචිත්තයන් යෙදෙන්නේ. අටුවාවේ සඳහන් කරලා තියෙන රහතන් වහන්සේ අට කතාවල දක්වන්නේ රහතන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනකොට නැත්නම් බණ කියනකොට එදිනදා කටයුතු කරනකොට ඒ සිත් ක්‍රියාසිත හැටියට. ඔක්කොම සිත් නෙමෙයි, එතනට වෙනම ක්‍රියාසිත කොටසක් තියෙනවා. ඒ කියන්නේ වෙනම හේතුක ක්‍රියාසිතුත් තව තියෙනවා. මේ අපිට පහළ වෙන ක්‍රියාසිතුත් තියෙනවා. මේ මෙතන දැන් ওই රහතන් වහන්සේට දක්වන ක්‍රියාසිත ටික වෙනම විශේෂ කොටසක් තියෙනවනේ. අර අට කතාවේ තමයි විස්තරය තියෙන්නේ. දැන් රහතන් වහන්සේ නමක් කාට හරි දානයක් දුන්නොත් උන්වහන්සේට කුසල් සිතක් ඇති වෙන්නේ නැහැ. මොකද කුසල ඔක්කොම දුරු කරලා තියෙන්නේ. කාමවචර කුසල් සිතක් ඇති වෙන්නේ නැහැ. ඒක ක්‍රියා මාත්‍රයක් විතරයි. ඒ නිසා ඒක ක්‍රියාසිතක් කියලා කියනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක ටිකක් සංකීර්ණ වෙන්නේ. දැන් ওই ක්‍රියාචිත්තවල තියෙනවනේ පින්වතුනි මේ ඥාන විප්‍රයුක්තේව පව. ඥාන සංප්‍රයුක්ත ක්‍රියාසිතුත් තියෙනවා, ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිතුත් තියෙනවානේ. හිතන්නකෝ දැන් උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිතක් ගත්තොත් උපේක්ෂා සහගතයි ඥානය යෙදිලත් නැහැ, ක්‍රියාවක් කරනවා. එතකොට ඒ වගේ තැන් වලට උදාහරණයක් කියන්නේ සාමාන්‍ය මේ වගේ දැන් හිතන්නකෝ කවුරු හරි සතෙක් නිකන් බඩගිනිනවා දැක්කා කියලා.
එතකොට උන්වහන්සේ කියන බොහොම උපේක්ෂා සහගතව ඒ ගැන වැඩි නුවණින් මෙනෙහි කිරීමක් කරන්න මේ පින්පව් ගැන මෙනෙහි කිරීමක් කරන්න තු මොනවා හරි ටිකක් කන්න දෙනවා. එතකොට ඒකෙදි හිත උපේක්ෂා සහගතයි. නුවණින් මෙනෙහි කරේ නෑනේ ගැන. කල්පනා කර පින්පව් ගැන කල්පනා කරේ නෑනේ. එතකොට ඥාන විප්‍රයුක්තයි. උන්වහන්සේ මේ හිතලා කරා නම් අසංකාරිකයි. ප්‍රශ්නේ තියෙන්නේ රහතන් වහන්සේ නමකට රහතන් වහන්සේගේ චේතෝ විමුක්තිය අකෝප්‍ය චේතෝ විමුක්තියක් නේද? අකුප්පා මේ චේතෝ විමුක්ති කියලා කියන්නේ අකෝප්‍යයි රහතන් වහන්සේලාගේ චේතෝ විමුක්තිය. අය හෙලවෙන එකක් නෙමෙයි. එතකොට රහතන් වහන්සේලාගේටත් මේ ඥානයෙන් තොරව එහෙම ක්‍රියාකාරකම් තියනවාද කියන එක. ඥානයෙන් තොරවත් උන්වහන්සේලාට වැඩ කටයුතු කරනවද කතාබස් කරනවද? මොකද කතාබස් කරන්නත් පුළුවන් වැඩ කටයුතු කරන්නත් පුළුවන් ඔය විදිහට ගත්තම. එතකොට නුවණ නොයේදී පවා උන්වහන්සේලාගේ ක්‍රියාකාරකම් තියනවාද කියලා අනිත් පැත්තෙන් ප්‍රශ්නයක් එනවා. කෙසේ හෝ වේවා මම ඒක ගැන මේ වෙලාවේ තර්ක කරන්න යන්නේ නැහැ. අට කතාවේ දක්වනවා ක්‍රියාසිත අයිති වෙන්නේ රහතන් වහන්සේට කියලා. ඒ ටික එහෙම පිළිගන්න පුළුවන් අපිට. හැබැයි අරමදී ප්‍රශ්නිකුත් එනවා. ඒ ප්‍රශ්නෙට අපිට වෙනම දීර්ඝව කතා කරන්න තියෙන එක. ඒ නිසා මම ඒක මෙතනදී කතා කරන්නේ. ඔයගොල්ලෝ මේ අභිධර්ම කාරණා ටික හොඳට ඉගෙනගෙන ගියාම ඔයගලන්ටම අදාළ තැන මේක කොහොමද වෙන්න ඕන කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි. මොකද එහෙම නැත්තම් වෙන්නේ නිකන් විවාදාපන්න කාරණා මත වීම විතරයි වෙන්නේ. අර්ථය වෙනුවට නිකන් අපි නිකන් අදහස් වල පැටලෙනවා විතරයි. මොකද දැන් මම ඕක ගැන ලොකුට කතා කරන්න ගියොත් මේකද ඔයගලන්ට කරුණු නෑ ඒවත් එක ගලප ගන්න. එතකොට නිකන් අපි නිකන් අරමු අපි නිකන් පැටලි යනවා මිසක් අපි සාධක එක්ක යනවා නෙමෙයි. හොඳට කරුණු එකතු කරගත්තම සාධක සහිතව අපිට පුළුවන් දේවල් කතා කරනවා. මම මේකෙන් කියන අටුවාවේ කියන එක වැරදි කියන එකත් නෙමෙයි, ඒක හරි කියන එකත් නෙමෙයි. අපිට ඒක ගැන කතා කරන්න දෙයක් තියෙනවා, හොයන්න දෙයක් තියෙනවා. අන්න එතන ඉඳලා හොයන එක හොඳයි විමසීම කියන එක. එතන ඉඳලා කතා කරන එක වැදගත්. හරි නේද මේ කාරණා? ඊට පස්සේ ඔන්න අපේ උත්තරයට එනවාද? මෙතන කතා කරන්න තමයි මේ වටයක්ම ගියේ. මේ කතමේ ධම්මා ගන්ත නීයා. තීසු භූමිසු කුසලං. තුන් භූමියටම අයිති කුසල් තියෙනවද? දැන් ඔයගොල්ලෝ දන් දෙන, සිල් රකින්න, කාමාවචර වශයෙන් බණ භාවනා කුසල රැස් වෙන මට්ටමේ බණ භාවනා කරන ඔය ඔක්කොම කුසලුත් මොනවටද අයිති වෙලා තියෙන්නේ? ගන්ත නීය. ඒ කියන්නේ ග්‍රන්ථ නෙමෙයි, ග්‍රන්ථවලට හිත කරයි. ඇයි එහෙම හිත කරයි කියන්නේ? අද දන් දීලා ඔය කුසල් සිත ගැනම බැරිද ඊට පස්සේ කෙලෙස් ඇති කරගන්න. යනවාමයි දිව්‍ය ලෝකේ කියලා. ගිහිල්ලා හොඳට සැප විඳිනවා මේ කර්මය ඕනේ නැහැ මට කියලා. ඒ සිතම පාදක කරගෙන පුළුවන් කෙලෙස් උපදව ගන්නට. ඒකයි කුසල් සිත කෙලෙස්ලා නැහැ තමයි. හැබැයි කෙලෙස් මේ ග්‍රන්ථ ධර්මයන්ට ඇසුරු කරන්න පුළුවන් අර සිත. නේ? දැන් අපි හිතමු අපි හොඳට සිල් ආරක්ෂා කරා. ඒ සිල් ආරක්ෂා කරපු සිත කුසල්. ඒකේ මොන ග්‍රන්ථයක්වත් නැහැ. හැබැයි පස්සේ කාගෙන් හරි මිත්‍යා දෘෂ්ටික කෙනෙක්ගෙන් මොකක් හරි දේශනාවක් අහලා අපරාධය අර සිල් රැකගෙන හිටියේ බොරුවට නිකන් කාලේ නාස්ති කරා විතරයි කියලා හිතුවා. මොකද වෙන්නේ? ඒ සීලය පිළිබඳව දැන් මේ කෙලස් ගොඩක් ඇති කරගන්නවානේ. කෙලස් උපදව ගන්නවා. එතකොට මේ කෙලස් ටික උපදව ගන්නට මේ දිට්ඨිය උපදව ගන්නට අරමුණු උනේ මොකද්ද? සීලය. ඒ නිසා සීලය ග්‍රන්ථ නොවුනට ග්‍රන්ථ තියෙන කෙනාට සීලෙන් ග්‍රන්ථ උපදව ගන්න පුළුවන්. ඒ නිසා ගන්තනීයයි කියන්නේ. තුන් භූමියට අයිති කුසල. හැබැයි මේකට අපරියාපන්න කුසල අයිති වෙන්නේ නැහැ. අකුසලං සියලුම අකුසල් ගන්තනීයයි. තීසු භූමිසු විපාකෝ. කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන තුන් භූමියේම විපාක ටිකත් ගන්තනීයයි.
ඒකනේ පිංගුතුනි දැන් අපිට දැන් මේ මනුස්ස ජීවිතයක් ලැබුණේ කුසල විපාකයටනේ. හැබැයි මේ විපාකයෙන් අපි දැන් මොකද කරන්නේ? ආපෝ තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපංච දිනු කරගන්න. ඒ විපාකයේ ගන්තනීයයි. විපාකයේ ග්‍රන්ථයක් නොවුනට ග්‍රන්ථයන්ට හිතයි. ගැට ගහ ගන්න පුළුවන් මේකට. ගැන කල්පනා කරලා. තේරුණා නේද පැහැදිලි? මේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕනේ. නැත්තම් අපරාධෙනේ. ඊට පස්සේ තීසු භූමිසු කිරියාම් ව්‍යාකතං. තුන් භූමියටම අයිති ක්‍රියා අව්‍යාකෘත ධර්මත් මොනවටද ඇතුළත් වෙන්නේ? ගන්තනීයයි. එතකොට පින්වතුනි දැන් හිතන්න අපි රහතන් වහන්සේටම පැවරුවොත් අර කුසල් වගේ මහා කුසල් සිත් 8 වගේ තියෙන ක්‍රියා සිත් 8 රහතන් වහන්සේටම පැවරුවොත් හිතන්නකෝ අපි කෙලිම අයිතිවම දෙමුකෝ රහතන් වහන්සේගේ සිත් 8 කියලා. අපි එතන ඉඳලා කතා කරමුකෝ. දැන් ඒ සිත් 8 ගන්තනීය වෙන්නේ කාටද? අපිටද? රහතන් වහන්සේටද? රහතන් වහන්සේට ආපහු ඒ ධර්ම ටික මේ ගැට ගැහෙන්න හිතයිද? නෑ. එතකොට උන්වහන්සේගේ සිත ගැන හිතලා අපි ඒක අපිට ගැට ගහගත්තර කරන්න දෙයක් නෑ. ඒක ඉතින් එතෙන්ට අදාළ දෙයක් නෙමෙයිනේ. එහෙමනම් අපිට අපරියාපන්න සිත් ගැනත් පුළුවන් නේ කෙලෙස් ඇති කරගන්න නේ. මොකටද රහත් වෙන්නේ කියලා අපි හිතුවොත් එහෙනම් අපරියාපන්න සිතුත් අපිට කියන්න වෙනවා ගන්තනීයයි කියලා. අපේ පැත්තෙන් බලලා. එහෙම කියන්න බෑ. ඒක පුද්ගලයාගේ පැත්තෙන් බලනන්නේ කියන්නේ. තේරුණා නේද? එතකොට ග්‍රන්ථයන් දුරු කළ කෙනෙකුට රහතන් වහන්සේ ග්‍රන්ථ දුරු කළා. ඒ නිසා උන්වහන්සේට මේක ග්‍රන්ථයන්ට සුදුසු වෙයිද කියලා ඕනනම් තව ප්‍රශ්නයක් අහන්නට පුළුවන්. ඊට පස්සේ සබ්බංච රූපං සියලු රූපද ග්‍රන්ථනීයයි. අපේ උත්තරේ ආවේ දැන්නේ. සබ්බන් රූපං න හේතු අහේතුකං හේතු විපයුත්තං කියලා සංගතං රූපය ඔහොම කතා කරන් ඇවිල්ලා ගන්තනීයං කියන තැනයි අපි මේ ඉන්නේ. මෙන්න මෙතන තමයි මේ පෙන්වන්නේ රූපය කියලා කියන්නේ ග්‍රන්ථනීය ධර්මයක්. ඒ කියන්නේ කෙලෙසීමට හිතකර ධර්මයක්. රාග ద్వේෂ මොහ ආදී උපදවන්නට සුදුසු පසුබිමක තියෙන දෙයක්. පැහැදිලි නේද පිටුද? අගන්තනීය කියලා කියන්නේ ගැට ගැසීමට හිතකර නැති ටික මොනවද? අපරියාපන්නෝ මග්ගෝච මග්ගඵලානිච. සෝවාන් මාර්ගය, සකදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අරහත් මාර්ගය කියන මාර්ගසිත හතරක්. සෝවාන් ඵල, සකදාගාමී ඵල, අනාගාමී ඵල, අරහත් ඵල කියන මේ සතර මාර්ග සහ සතර ඵල කියන සිත් 8ත් ඒ අවස්ථා 8ත් අසංකතාච ධාතු නිර්වාණයත් අසංකතාච ධාතු කියන්නේ නිර්වාණයත් ඉමේ ධම්මා අගන්තනීයා මේ ධර්ම ටික ග්‍රන්ථයන්ට හිතකර නෑ. ගැට ගැහෙන්න හිතකර නෑ. දැන් හොඳටම තේරුණා නේද පින්වතුනි මේ තමන්ගේ පැත්තෙන් මේක තියෙන්නේ කියලා. දැන් ඕනනම් අපරියාපන්න මාර්ගඵල ගැනත් අපිට පුළුවන් වැරදි අදහසක් ඇති කරගන්න. දැන් ඔය මිත්‍යා දෘෂ්ටික කෙනෙක් මොන එකද නිවන් දකින්න කියලා කියන්නේ. දැන් එයාට නිවන කියන ආරම්මණය කෙලෙසුන්ට හිත වුණාට සැබෑවට මේක විස්තර වෙනවද ගන්තනීයයි කියලා. එහෙම කියන්නේ. මිත්‍යා දෘෂ්ටික කෙනෙකුට කියන්න පුළුවන් නිවන මොකටද මට කියලා. එයාට නම් නිවන ගන්තනීයයි වගේ හිතෙයි. හැබැයි මේක සැබෑවටම ගත්තම නිවන කියන්නේ ගන්තනීය දෙයක්ද නේද? අගන්තනීයයි. නේ? එතකොට හැම වෙලාවෙම පුද්ගලයාගේ පැත්තෙන් කියන්නේ මේක. මේ බාහිර කෙනෙක් මොකද්ද හිතන්නේ කියන එකෙන් එහෙම නෙමෙයි. ඔය ගොඩක් වෙලාවට අපේ පසු කාලීන ලියපු පොතපතේ මේ හරිම වැරද්දක් තමයි කරන. ඒක තමන්ගේ පැත්තෙන් පෙන්වන්න නැතුව අනුන්ගේ පැත්තෙන් පෙන්වනවා. ඒ කියන්නේ දැන් රහතන් වහන්සේ නමගේ රූපේ දිහා බලලා තව කෙනෙක් කෙලෙස් ඇති කරගත්න හින්දා ඒ රූපයත් ශාස්ත්‍රවයි වගේ. ඉතින් එහෙම නෙමෙයි. ඒක තමන්ගේ පැත්තෙන් කතා කරන්න ඕන දෙයක්. ඒක ටිකක් බොහොම ගැඹුරට යන්න ඕන අවස්ථාවක් පින්වතුනි අපි ඉදිරියේදී කතා කළ යුතු.
දැන් මෙන්න මේ ටිකයි අපි පැහැදිලි කරගත්තේ. ග්‍රන්ථ කියන්නේ මොනවද කියලා සතර ග්‍රන්ථ මොනවද කියලා බැලුවා. ග්‍රන්ථ නොවන්නේ මොනවද කියලා කතා කරා. ග්‍රන්ථ නොවන්නේ කියනකොට පින්වතුනි ඒ හතර හැර සතර භූමියට අයිති සියල්ලම ග්‍රන්ථ නොවන ධර්මයන්. සමන් නොවන ළමයි කවුද කියලා ඇහුවා වගේ. ඊට පස්සේ ගන්තනීය මොනවද කියලා ඇහුවම ඒක තියෙනවා තුන් භූමියටම අයිති කුසල් ටිකයි අකුසල් ටිකයි තුන් භූමියේම විපාක ටිකයි තුන් භූමියටම අයිති ක්‍රියා ව්‍යාකෘති ටිකයි සියලු රූපයි. ඒවා ගන්තනීයයි. අපරියාපන්න භූමිය ගන්තනීය වෙන්නේ නැහැ. අසංකත නිර්වාණය ගන්තනීය වෙන්නේ නැහැ. ඒවා අගන්තනීයයි. මාර්ගඵල සහ නිර්වාණය අගන්තනීයයි. පැහැදිලි නේද? එතකොට මේ ওই කාරණා ටික හොඳට මතකේ තියාගන්න දැනට අපි මේක කොහොමද විපස්සනාවට අපිට වැදගත් වෙන්නේ? ඒ වගේම අපි හිත හදාගන්න වැඩපිළිවෙලෙදී කොහොමද මේක යොදාගන්නේ කියන එක අපි කතා කරමු ඉදිරියට. අද මේ අපේ පින්කමක් තියෙනවා 6ට සම්බන්ධ වෙන්නට. අපේ පූජනීය මාංකඩල සුදස්සන ස්වාමීන් වහන්සේ නැවත වැඩම කරන නිසා උන්වහන්සේ වෙනුවෙන්ම ආශිර්වාද කරන්නට පින්කමක් සූදානම් කරලා තියෙනවා ICTB අපේ ස්ථානයේ. ඒකට සම්බන්ධ වෙන්න තියෙන නිසා පින්වතුනි දැනට වැඩසටහන පොඩ්ඩක් කල්ැතුව අද නිමා කරනවා. මේ ටිකක් මතක තියාගන්න. මං හිතනවා මේ වැඩසටහන නම් මට කලින් මේ ගෲප් එකට දාන්න පුළුවන් වෙයි කියලා. මේක රෙකෝඩින් එක. ගිය සතියේ වෙලාවක් තිබුණේ නැහැ. ඒකයි ගොඩක් පරක්කුනේ. කලින් වැඩසටහන ආපු නැති කට්ටිය සංයෝජන ගැන හොඳට අහගන්න පින්වතුනි. ඒක ඉතාම වැදගත් ධර්ම කොටාසයක්. ගිය සතියේ අපි කතා කරපු ටික. ඒක මං හිතන්නේ දෙතුන් වතාවක් හරි අහලා ඔලුවට ගන්න හරිම ප්‍රයෝජනවත් ඒ ටික. එහෙනම් අපි දැනට නවත්තමු නේද? හොඳයි. පින්වතුනි කල්පනා කරගන්න මේ වටිනා දහම් පද තේරුම් ගන්න ටිකක් අමාරුයි තමයි. බණ කතාවක් අහන් ඉන්නා වගේ ඊටාම ඉක්මනින් සුඛ අවබෝධ වෙන්නේ නැහැ. ඔළුව රත් වෙනකන් හිත කල්පනා කර මේක කොහොමද සමහර වචන තේරෙන්නේ නැහැ. සමහර දේශනා කරන වේගය වැඩුණාම වචන එකක් හිත ඉන්නකොට අනිත් ටික දේශනා කරලා ඉවරයි. එතකොට අර ටික පැටලෙනවා ආයෙ මොකද්ද කියලා අහගෙන ඉන්න වෙනවා. අමාරුවෙන් තමයි පින්වතුන් මේක යන්න වෙන්නේ. මිනිස්සු පොළොව යට තියෙන මැණික් හාරගෙන යනවා පින්වතුන් අමාරුවෙන් ජීවිතත් කැප කරලා. මරණයද ජීවිතයද කියලා දන්නේ නැතුව. එච්චර මිනිස්සු මේ පංචකාමයේ වෙනුවෙන් නැහෙන නැහිල්ලක් තුල ඔයගොල්ලෝ මේ මහන්සි වෙන්නේ ඔයගොල්ලන්ගේ ඔළුව වෙහෙසවන්නේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම දේ ලබා ගන්නට. ලෞතර ධර්මය ඒ තමයි අපිට ලෝකේ හම්බ වෙන උතුම්ම දේ. ඒ ධර්මයෙන් තමයි අපිට ලෝකයෙන් එතර වන්නට අවස්ථාව තියෙන්නේ. සරලව කියන බණත් හොඳට අහගන්න. ඒවත් තේරුම් ගන්න ඕන. බණ කතාවක් කිව්වත් ඒකත් හොඳට අහගන්න. ගැඹුරු ධර්මයනොත් හොඳට ඉගෙන ගන්න. අපේ මනසට හොඳට අර ඩේටා ටික තියෙනවා නම් තොරතුරු ටික හොඳට තියෙනවා නම් ධර්ම මානසිකාරයකට බැස්සම හරි පහසුයි පින්වතුනි. භාවනාවක් කරන්න ගියාම හරි ලේසියි එතකොට. ධර්මයේ නොදැන භාවනා කරනවට වඩා දැනගෙන භාවනා කරන එක තමයි වටින්නේ. ඒ නිසා ඔබ මේ කරන කැපකිරීම ඔබගේ කාලය ඔබගේ මහන්සිය මේ අමාරුවෙන් හරි මේවා තේරුම් ගන්න හදන එක ඒක කවදාකවත් අහක යන්නේ. ඔයගොල්ලන්ට මේ ජීවිතයේ හදිසියෙවත් නිවන වැරදුනොත් ඒ බුද්ධ ශාසනයකදී හෝ මේ දරණ ප්‍රයත්නය නම් ඒකාන්ත වශයෙන්ම ඇත්තන්ට මහෝපකාරී වෙයි. රෙදි කෑල්ලකින් මූණ පීදාලා රජ්ජුරුව නේද? රෙදි කෑල්ලෙන් මූණ පීදාලා පාවිච්චි කරනකොට මේක කිලිටි වුණා. අපේ හිතත් කිලිටි වෙන්න මෙහෙමද කියලා හිතපු ටික අල්ලලා බුදුහාමුදුරුවෝ රජෝහරණම් කියලා කමටහනක් දීලා පොඩි හාමුදුරුවෝ රහත් වුණානේ. එතකොට මේ තරම් ගම්බීර ධර්මයක් ඉගෙන ගන්න දරන වෑයම මේක අහකයයි කියලා හිතනවා. ඒක කොච්චර උපකාරවත් වේද? ඒ නිසා බොහොම අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න ඉගෙන ගන්න උනන්දු වන්න කියලා සිහිපත් කරමින් අදට නිමවටපත් කරනවා පින්වතුනි. රැස් කරගත්ත හැම කුසලයක්ම අපි අනුමෝදන් කරමු.
ප්‍රථමයෙන්ම ලෝසසුන් ආරක්ෂා කරන ඔබ අපත් සුරකින්න සියලු දෙවි දේවතාවුන් සතුටින් සාදුනාදෙන් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුනාද දී පින් දෙන්න. ඒ වගේම මිය පරලොව ගිය ඔබ අපගේ ඥාතීතයිෂීන් ඇතුළු පින් කැමති හැම සත්වගද මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාර දී පින් අනුමෝදන් කරන්න. ඒ වගේ මේ ස්ථාන හදලා වඩලා දියුණු පවුණු කරලා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරලා දායක පිරිසත් රැක බලාගෙන ඔබ හැම දෙනාගේම කුසල් සිත් ආරක්ෂා කරන්නට අපකපවි කටයුතු කළ නායක මාහිම්පාණන් වහන්සේ ප්‍රධාන සියලු මහා සංඝරත්නයටත් මේ කුසල ධර්මයන්ගේ බල මහිමයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා අපලෝපද්‍රව හතුරු අන්තරා මගෙහෙලේවා උන්වහන්සේලාත් ප්‍රාර්ථනීය බෝධිවලට අනුව නිවනින් සැනසෙත්වා කියා සාදුනාද දී පින් අනුමෝදන් කරන්න. පින්වත් ඔබ සියලු දෙනාටත් දරුවන් ඇතුළු සියල්ලන්ටම සියලු යහපතම උදා වේවා නිදුක් නිරෝගී සුව සම්පන්නිය දීර්ඝායුෂ සම්පන්නිය වේවා අමා මහ නිවනින් සැනසෙන්නට මේ කුසල් හේතු වාසනා පාරමී වේවා කියලා සාදුනාද දී නිවන් ප්‍රාර්ථනා කරා. හොඳයි අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං පදං සෝපත් වේවා.